විශේෂයෙන්ම ස්තුති කතාව කරන්නට සෝදානම් වෙන වෙලාවේ මම දීර්ඝ වේලාවක් ගන්නේ නැහැ. ලොකු වැඩසටහනක් සිදු කරලා නිමා වෙන වෙලාව නිසා ඔබ විඩාබරිත වෙලා ඉන්න නිසා දොර බැහැර ආරාධිත අමුත්තන්ට මේ ස්ථානයෙන් බැහැරව යන්නටත් ඕන නිසා මම බොහොම කෙටියෙන් කරුණු කිහිපයක් සිහිපත් කරලා ස්තුතිය තුති පුදන්නටයි සූදානම. ඇත්තටම නිහතමානීව මම සතුටු වෙනවා. මම 2010 වසරේ තමයි අධ්‍යයන කාර්යයන් නිම කරලා ඇවිල්ලා 2013 වසරේ තමයි සිසිලරතන දහම් පාසල බාරගත්තේ. ඒ වෙනකොට දහම් පාසලේ දරුවෝ 23 දෙනෙක් හිටියා. ගුරුවරු දෙන්නෙක් හිටියා. දහම් පාසලේ එකම ඩෙස් එකක්වත් බංකුවක්වත් පුටුවක්වත් එදා තිබුණේ නැහැ. ඒ වගේම දරුවන්ට විශේෂ වූ ශිෂ්‍ය නායක කණ්ඩායමක් හෝ නිල ලාංඡනයක් අඩුම තරමේ සාමාන්‍ය දරුවන්ටවත් බැජ් එකක් නිල ලාංඡනයක් තිබුණේ නැහැ. මට මතකයි ඉස්සර වෙලාම අපි විශේෂ හමුවක් අරගෙන ගම්වල හිටපු පිරිස් වලට විශේෂ ආරාධනා ලිපියක් යොමු කරලා මේ ශාලාවේදීම විශේෂ රැස්වීමක් අරගෙන ලොකු සංග්‍රහයකුත් කරලා සංග්‍රහයේ අවසානයේ අපි කිව්වා ඔබට අපි එන්න කිව්වේ මෙන්න මෙහෙම කාරණාවක් කරන්න කැමැති දේ වැඩේට. ඒ තමයි දහම් පාසලේ ගුරුවරු විදිහට බැඳෙන්න ඔබ කැමැතිද? එදා 10 දෙනෙක් විතර අපි දහම් පාසලේ ගුරුවරු විදිහට අපේම ඉගෙනගත්ත ආදි ශිෂ්‍යෝ ටිකක් කැමැති වුණා අපි හාමුදුරුවනේ දහම් පාසලේ කටයුතු ටික ඉදිරියට කරගෙන යමු කියලා. එහෙම ආරම්භ කරලා අපි ගමක් ගානේ ඇවිදලා මේ මං හිතනවා මේ අවට තියෙන හැම ගමකම හැම ගෙදරකටම අපි පත්‍රිකා බෙදමින් එදා ගමන් කළා. එහෙම කරලා දහම් පාසලේ කටයුතු ආරම්භ කළා. අද මේ නිවේදන කරන සුජිත් කසුන් පුතණුවන් එකලාපේ ශිෂ්‍යයෙක්. ඒ වගේම මේ වෙනකොට ලංකාවේ සුප්‍රකට ගායකයෙක් විදිහට කටයුතු කරන පමුදය විශ්වජිත් එකලාපේ ශිෂ්‍යයෙක්. දැනට රිකලගස්කඩ නගරයේ බොහොම ප්‍රසිද්ධ අතිරේක පන්ති ගුරුවරයෙක් විදිහට කටයුතු කරන සජිත් කසුන් විජේසේකර පුතණුවන් එකල දහම් පාසලේ ශිෂ්‍යයෙක්. මේ වගේ පිරිසක් එකතු කරගෙන අපි කතා කරගත්තා අපිට දහම් පාසලට ඩෙස් එකක් නැහැ. ළමයි ආවහම පොටුවක් නැහැ, පැදුරු කෑලි ටිකක් විතරයි තියෙන්නේ. අපි මොකක් හරි වැඩසටහනක් කරමු අපේ දහම් පාසල අපි ගොඩනගා ගන්න ඕන නිසා. එහෙම කතිකා කරගද්දී අපිට විශාල බාධක ආවා. විවිධ චෝදනා ආවා. දහම් පාසලට ආව ගුරුවරුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ඇතැම් අය දොස් කිව්වා එන්න එපා මේ වැඩේට කියලා. හැබැයි මේ තරුණ දරුවෝ ටික අපිත් එක්ක එකතු වුණා. අපි එදා මේ ශාලාවේ අපේ දරුවන්ගේම දක්ෂතා ඉදිරිපත් කරමින් සංගීත කණ්ඩායම අපේ ආදි ශිෂ්‍යයෝ අපේ දරුවන්ගේ වැඩසටහනක් ඉදිරිපත් කරලා ඒ කාලේ හැටියට 1,50,000ක මුදලක් අපිට ලැබුණා. ඒ මුදල අරගෙන අපි යකඩ ඩෙස් 20ක් එදා නිර්මාණය කළා. ඊළඟට අති ගෞරවහාර අපේ ගුරුදේව මාහිම්පාණන් වහන්සේ අපිට පොටු ටිකක් ගන්න බැහැ කියලා අපි එදා බංකෝ හදමුද පුටු හදමුද කොහොමද කියලා රැස්වීම් ගණනාවක් තිබ්බා. දෙමව්පියෝ කිහිප දෙනෙක් මට අද වගේ මතකයි අපේ හාමුදුරනේ අපේ ඉඩමේ ගහක් තියෙනවා කපන් එන්න කියලා අපිට ඒ ගස් බාර කළා. හැබැයි කපාගෙන එන්න ඒ යන්ත්‍රවලට ප්‍රවාහන වියදම් මේ සියල්ල අපිට ලබා ගැනීමේ ලොකු ගැටලුවක් තිබුණා. මෙහෙම ඉද්දි අපි ලොකු හාමුදුරුවෝ යෝජනා කළා එහෙනම් අපි පන්සලට දානේ පූජා කරන මිනිස්සුන්ට කියමු අපිට පිරිකර එපා පුටුවක් පූජා කරන්න. එහෙම කරලා තමයි අද ඔබ මේ වාඩි වෙලා ඉන්න පුටු ටික සියල්ලම අපිට ධනට පූජා කරගත්ත පුටු ටික තමයි අපේ දරුවෝ වෙනුවෙන් අද මේ භාවිතයට ලබා දීලා තියෙන්නේ. ඊට පස්සේ අපි වසර කිහිපයක් ඇතුළත වැඩසටහන් ගණනාවක් සිදු කළා. ඒ වැඩසටහන් භක්ති ගීත වැඩසටහන්, ඒ වගේම නාට්‍ය ප්‍රදර්ශන වැඩසටහන්, මේ වගේ වැඩසටහන් ගණනාවක් සිදු කරලා ලැබුණු මුදලෙන්
අපි තවත් ඩෙස් 20කට වඩා හදලා ඒ කටයුතු සම්පූර්ණ කළා. ඒ වගේම විවිධ ආරාධිත අමුත්තන්ගෙන් අපිට ලැබුණු මේ වගේ ආරාධිත වැඩසටහන් වලදී ආරාධිතයන් අපිට දුන්න මුදල් සියල්ලම රුපියලක්වත් අපි අපත යවල නැහැ. ඒ සියල්ලම අපි මිඩංගු කළේ එකතු කළේ මේ දරුවන්ගේ මේ අධ්‍යයන කාර්ය වෙනුවෙන්. අපි දහම් පාසලට කාර්යාලයක් නිර්මාණය කළා. ආචාර්ය මණ්ඩලයේ දැනට 20කට වඩා සේවය කරනවා. ඒ සියලු ගුරු බෞතුන්ට පුහුණු වීම මමත් ඒ වගේම තරුණ බෞද්ධ සංගමේනොත් ඒ වගේම බෞද්ධ කටයුතු දෙපාර්තමේනොත් නිලධාරීන් සම්බන්ධ කරලා කදිම විදිහේ පුහුණු වීම ලැබලා දුන්නා. එහෙම පුහුණු වීම කරලා අපි මේ දහම් පාසල ක්‍රමානුකූලව පවත්වාගෙන යද්දී ඉස්සර වෙලාම 12 දෙනෙක්ගෙන් දහම් පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලයක් ආරම්භ කළා. ඒ වගේම ඒ දරුවන් වෙනුවෙන් වෙනත්ම ඇඳුමක් නිර්මාණය කළා. ක්‍රමක්‍රමයෙන් ඒක වර්ධනය කරගෙන ඇවිල්ලා අද මේ වෙනකොට 34 දෙනෙක් නිල ලාංඡන පළඳවා ගන්න සමත් වෙච්ච දරුවෝ බවට පත් වුණා. ඒ වෙනුවෙන් පහුගිය කාලේ අපි රාත්‍රී කඳවුරු ආදී පවත්වමින් නායකත්ව පුහුණු ආදී ලබා දෙමින් විවිධ වැඩසටහන් ගිය වසරේ තරුණ බෞද්ධ සංගමේ සභාපතිතුමා ඇතුළු විදග්ධ පිරිසක් විද්වත් පිරිසක් කැඳවලා ඒ නිල ලකුණු පැළඳවීම සිදු කළා. මම අද නිහතමානීව සතුටු වෙනවා වගේම එක පැත්තකින් අතිශය කනගාටුවට පත් වෙන අවස්ථාවක්. මම අතිශය සතුටු වෙනවා අද පොඩි හාමුදුරුවෝ කෙනෙක් වුණත් අපිට පුළුවන්කම ලැබුණා මේ වසර කිහිපය තුළ ලංකාවේ ප්‍රකටම විද්වත් පිරිසක් මේ ස්ථානයට කැඳවලා මේ දරුවන්ට අනාගතේ දකින්න අරමුණක් දෙන්න. මේ දරුවන්ට ඒ පිළිබඳව නැනනුවන පහදවා ගන්න සංකල්ප ගොඩනගා ගන්න දැනුම ආකල්ප කුසලතා වර්ධනය කර ගන්න ඒ දරුවන් වෙනුවෙන් අපිට යමක් කරන්න මානසික ශක්තිය අපිට ලැබුණා. අදත් මං හිතනවා පහුගිය දින කිහිපෙම මෙතුමා දේශනිනුත් මතක් කළා එංගලන්තේ තමයි අපේ ජනනාත් වරකාගොඩ ශූරීන් හිටියේ. මාස ගණනාවක් පුරාවටම දිනපතා දුරකථනයෙන් කතා බහ කරලා අපි දින ගණනාවක් අපේ දෙමාපියන්ගේ යම් යම් අතපසුවීම් නිසා අපිට වැඩසටහන පසුබට කරන්නටත් සිද්ධ වුණා. ඒ සියල්ලම දරාගෙන අපි එතුමන්ටත් ආරාධනා කරලා ස්වාධීන රූපවාහිනිය අපේ චරිත ධනංජය මැතිතුමන් ඇතුළු මේ විද්වත් පිරිස කැඳවාගෙන ඇවිල්ලා අද ඔබට නැවම් ඒ වගේම අරුත් බර වැඩසටහනක් ගෙනෙන්න ලැබීම පිළිබඳව අපි හදවතින් අනේක වාරයක් සතුටු වෙනවා. ඒත් එක මම පුද්ගලිකව යම් යම් දෙමාපියන්ගේ මතපල කිරීමක් නිසා මේ කාරණේ මම මේ වෙලාවේ මතක් කරනවා. මේ වැඩසටහන සඳහා අපේ දරුවෝ 350ක වගේ 350කට වඩා පිරිසක් ඉන්නවා. අපි පහුගිය කාලේ සමස්ත ලංකා ජයග්‍රහණ පව මේ ස්ථානයට ගෙනාවා. සමස්ත ලංකාවේ ප්‍රථම ස්ථානය ලැබිච්ච නුවරඑළිය එකම දහම් පාසල තමයි අපේ මේ දහම් පාසල. එහෙම කටයුතු කළා වගේ මේ අවුරුද්දේ පුද්ගලිකව මම සතුටු වෙනවා. මම සමස්ත ලංකාවෙම දේශන කරන ආමුදුරු නිසා මම මේ මුදල් නොගෙන කටයුතු කරපු නිසා මට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලක්ෂ 3ක මුදලක් දුන්නා. ඒකෙන් ගිය අවුරුද්දේ අපි උඩ ශාලාවේ ජනෙල් 3ක් නිර්මාණය කළා. මේ අවුරුද්දේ අපිට ලක්ෂ 5ක මුදලක් ලැබුණා. ඒකෙන් මේ වෙනකොට ඇස්තමේන්තු ගත කරලා සියලු කටයුතු අපේ ලොකු හාමුදුරුවන්ගේ අනුදැනුම යටතේ උඩ ශාලාවේ ඉතිරි ජනෙල් ටික නිර්මාණය කරන්න බාර කරලා තියෙනවා. මේ වෙනකොට අපිට සතුටුදායකයි තවත් 25000ක පුස්තකාල පොත් ප්‍රමාණයක් අපිට නොබෝදා ලැබීමටත් නියමිතයි. ඒ වගේම හඟුරංකෙත ප්‍රදේශයෙන් තෝරාගත්ත දහම් පාසල් වලින් රාජ්‍ය වෙසක් මහෝත්සවයේ වෙනුවෙන් චිත්‍ර තරංගයටත් අපි දරුවෝ මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා. මතුරට බල ප්‍රදේශයට ලැබුණේ දහම් පාසල් දෙකකට විතරයි අවස්ථාව භක්ති ගීත ඉදිරිපත් කිරීම සඳහා. ඒ අතරිනොත් අපි ප්‍රමුඛ තැන මේ වෙනකොට ලබාගෙන තියෙනවා. ඉතින් මේ සියලු ජයග්‍රහණ ලැබමින් මේ දරුවන්ට අපි යමක් කරලා දෙන්න අපි ඉන්න කාලේ යමක් කරලා දෙන්න ඕන කියලා හිතලා මේ වෙහෙස මහන්සි වෙනකොට මේ වැඩසටහනට ඇත්තටම මම කතා කළොත් මම මේ කතා කරන එක හොඳ මදි. එහෙත් ඇතැම් දෙමාපියන්ගේ මතපල කිරීමක් සහ මටත් ඇහුණු නිසා මම මේ විදිහට මතක් කරනවා. මේ වැඩසටහන සංවිධානය කරගත්තේ අපේ විදුහල්පතිතුමිය ඇතුළු අපේ පාසලේ ගුරුවරුත් මෙතන ඉන්නවා. පාසලේ කටයුතු අතරත මම ගිය සතියේ කියන්නේ මේ බ්‍රහස්පතින්දා දවසේ තමයි මේ කටයුතු වල මූලික ආරම්භය කරේ. ඒතර මේ දවස් 3 ඇතුලේ තමයි මේ සියල්ල සංවිධානය කරලා කටයුතු කළේ. මමයි සහතික ටික මුද්‍රණය කරගන්න ඒ කටයුතු කරන්න ගියේ. මමයි ආරාධනා පත්‍ර ටික නිර්මාණය කරගෙන එන්න ගියේ. ඒ සියල්ල කරලත් මේ අපේ ආචාර්ය මණ්ඩලයේ ගුරුවරුත් එක්ක රණ්ඩු වෙලා බැනලා
අපි වැටුපක්වත් කිසිම දෙයක් නොදී මේ පිරිස මේ විදියට රඳවාගෙන ඉඳලා මෙහෙම කටයුතු කරලත් ඇතැම් දෙමාපියන්ට මේ වගේ වටිනාකමක් නැහැ. අපි යම් මොදලක් දෙමාපියන්ගේ මේකමතිකත්වයෙන් පෙබරවාරි මාසේ තීරණය කළා. එදා ඇස්තමේන්තු ගත කරේ දෙමව්පියෝමයි, වැඩසටහන සැලසුම් කළේ දෙමව්පියෝ. එතනදී දෙමව්පියෝ තීරණය කළා මේ වැඩසටහනට අවම ලක්ෂ 3ක්වත් යනවා කියලා. ඒ නිසා අපේ හාමුදුරුවනේ අපි මේ මුදල අනිවාර්යෙන් සති දෙකක් ඇතුළත බාර කරනවා කියලා දැනුවත් කළත් ඇත්තටම අපිට ඒ කාලේ ලැබුණේ නැහැ මේ මුදල. ඒ නිසා වැඩසටහන පසුබට කරන්න සිද්ධ වුණා. ඒක ගිය සතිය වෙනකොට ඇත්තට මේ පෙරේද දවසේ වැඩසටහන කරන්න අපි පටන් ගත්තෙත් අපිට ලැබිලා තිබුණේ 2,07,000ක මුදලක් විතරයි. මම මේ මුදල් ගැන කතා කරනවා නෙමෙයි, මේවා ව්‍යංගාර්ථයෙන් සමහර අය දකින්න හාමුදුරුවොත් අපේ වැඩසටහනේ අපේ දරුවෝ විකුණන් හම්බ කරන් කනවා කියලා. එහෙම හිතන මිනිස්සු ඉන්නවා. ඒ නිසා හිතණ්ඩයි මේ යමක් කළා නම් වැඩසටහන දැක්කනම් ඔබට හිතන්න පුළුවන්. බුද්ධියක් තියනවා නම් දැනෙන්න ඕන. ඇයි අපේ ගමට මං හිතන්නේ මේ පොරවරේ නෝරින් මෙහාට ගත්තොත් මෙහෙම වැඩසටහන් කරන එකම දහම් පාසලක් හරි තියෙනවා නම් මට කියන්න මම ඒ වෙනුවෙන් ඔබට ත්‍යාගයක් දෙනවා. මොකද මං දන්නවා මෙහෙම කරන්නේ නැහැ කිසිම දහම් පාසලක. රාත්‍රී කඳවුරු තියන්නේ නැහැ කිසිම දහම් පාසලක. ඉතින් අපි දහම් පාසලට ඒව අරගෙන ආවා. ඒ ඔබේ දරුවෝ වෙනුවෙන්. අපි ඉරිදට මම දේශනවලටත් ඇතැම් විට යන්නේ නැහැ. සමහර බොහෝ අවස්ථාවල දහම් පාසලේ ඉන්න ඕන නිසා. දානයක් බාරගන්නේ නැහැ මම ඉරිදට කිසිම විදියකට දහම් පාසලේ වැඩ කරන්න ඕන නිසා. ඉතින් මේ විදිහට අපි කටයුතු කරගෙන යනකොට මේ වැඩසටහනට විතරක් මේ වෙනකොට අපිට 3,60,000කට වඩා මුදලක් වියදම් වෙලා තියෙනවා. ඉතින් අපි ඒක ගැටලුවක් නැහැ. මම මේ අවස්ථාවේ මම අපේ ගුරුවරුන්ට කිව්වා මේ කැමරා සහ ශබ්ද විකාශන යන්ත්‍ර ආදී මේ සියල්ල සඳහා අපිට ওই මුදල වියදම් වෙනකොට මම කිව්වා මුදල කීයක් ගියත් අපි මේ වැඩසටහන කරන්න ඕන. එහෙමයි පටන් ගත්තේ. මම හිතනවා අංග සම්පූර්ණ වැඩසටහනක් අපි කළා. බොහෝ විට මින් ඉදිරියට මම නම් පුද්ගලිකව මැදිහත් වෙලා මේ ස්ථානේ වැඩසටහන් කරන්නේ නැති වෙයි. හේතුව අතිශය කලකිරීමක් තියෙනවා. අපි මෙච්චර කැපකිරීම කරද්දී ඊරාය මං පැයයි නිදාගත්තේ. මම කියන්නේ මම විතරක් කියලා. අපේ ගුරුවරු මේ ගෑනුලමයි ඉන්නේ. ඒ අය යනකොට ඊ පාන්දර එකට විතර ඇති. එච්චර කැපකිරීම කරන දහම් පාසලක් මේක. රාජ්‍ය ආයතනයක් නෙමෙයි. ඒ නිසා සතුටුදායක අවස්ථාවක් වුණත් මම අතිශය කනගාටු වෙමින් මේ කාරණේ මතක් කරන්නේ ඔබේ දරුවන්ට මේ අපි බලෙන් ගෙනලා දෙන දේවල් දෙන්න කැප වෙන්න අප වෙන්න ඔබේ දරුවන්ගේ අනාගතය නිර්මාණය කරන්නයි අපි මේ තරම් කැපකිරීම කරන්නේ. ඒ නිසා මේ ගැන බොහොම මොන විදිහට හිතුවත් මම මේ කාරණාව මතක් කරනවායි කියලා හිතුවෙත් ඒ නිසා. ඉතින් ඒ නිසා මේ කටයුත්ත මේ අයුරින් සාර්ථකමත් කරගන්න අපිට විශාල පිරිසක් සහයෝගය දුන්නා. අප කැප වෙලා කටයුතු කළා. ඒ පිරිසට මම තුති පුදන්නට ඕන. ඉතින් විශේෂයෙන්ම මේ ආරාධිත දේශනාවට මම ආරාධනා කළ අවස්ථා 3ක මම හිතන්නේ හිතවත්කමින් තමයි අපේ ජනනාත් වරකාගොඩ ශූරින් ඒ ආරාධනාව බාරගත්තේ. එතුමා රට යන දින පවා වෙනස් කළ අපේ දේශන නිසා දවස් 3ක්ම ඒක කල් දාන්නත් සිද්ධ වුණා. එහෙම වුණත් එංගලන්තේ ඉඳලා ඇවිල්ලා අපි මේ වැඩසටහනට ආවා. ඉතින් විශේෂයෙන්ම ප්‍රධාන ආරාධිත අමුත්තානන් විදිහට අපේ ජනනාත් වරකාගොඩ ශූරින් අපිට සම්බන්ධ කරගන්න ලැබීමත් බොහොම සතුටක් විදිහට අපි සලකනවා. ඉතින් එසේ සලකමින් මේ කාර්ය සාර්ථකමත් කර ගැනීම සඳහා අප කැප වෙලා කටයුතු කළ හැම දිනාටම මම කෙටියෙන් තුති පොදනවා. යම් හෝ අතපසුවීමක් වෙනවා නම් ඒ සඳහා සමාව භජනය කරන හැටියටත් සිහිපත් කරනවා. විශේෂයෙන්ම මේ සඳහා අපිට මේ සියලු කාරණාවන් සඳහා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් සිසිලර්තන දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධූරය හොබවමින් අපිට මේ මන්පෙත් විවර කරලා දුන්නු ඓතිහාසික මොරපාය රාජමා විහාරය, මහදෙව්ලොව ශ්‍රී පබ්බතාරාම රාජමා විහාරය යන උභය රාජමා විහාරාධිපති අතිගෞරවහාර ගුරුදේව මාහිමිපාණන් වහන්සේට මේ වෙලාවේදී දෙපා නැමද නමස්කාර පූර්වක පුණ්‍යානුමෝදනාව පළ කරනු ලබනවා. ඒ වගේම අද වැඩම කොට වදාළ මැටිබෙඹිය ශ්‍රී ජයතිලකාරාමයේ ඇතුළු පංචමහා විහාරාධිපති උඩේවහයට ප්‍රධාන අධිකරණ සංඝ නායක අතිගෞරවහාර නායක මාහිමිපාණන් වහන්සේටත් මතුරට ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරී විල්වල රාජමහා විහාරය ඇතුළු විහාර ගණනාවක අධිපතිත්වයේ හොබවන අතිගෞරවහාර නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය මහා සංඝරුවනට ඒ වගේම මතුරට අභිනව ප්‍රාදේශීය ලේකම් දුරය හොබවමින් අපේ කටයුතු වලට මූල් වතාවට ඒකාත්මික වුණු ප්‍රාදේශීය ලේකම් තුමියටත් විශේෂම ස්තුතිය අපි ප්‍රකාශ කරනවා. අපි වෙනුවෙන් කොළඹ ප්‍රදේශයේ ඉඳලා ඊයේ දවසෙත් වැඩසටහන් ගණනාවක් සිදු කරලා අද පාන්දර ඉඳලා ඇවිදින් අපි වෙනුවෙන් මේ කරපු අමිල කැපකිරීම වෙනුවෙන් අපේ ලෝක අප්‍රකට ගායන ශිල්පියෙක්
අපේකම ලෝකයට අරන් ගිය කෙනෙක්, අපේකමට ගරු කරන කෙනෙක්, මහා සංඝරුවනට ඥාතීත්වයේ දක්වන කෙනෙක්, මහා සංඝරත්නයට මහ පුදුම විදියට ලෙන්ගතු ආදරය කරන සහෘදයෙක් විදියට කටයුතු කරන අද ප්‍රධාන ආරාධිත දේශනය සඳහා සහභාගී වුණු ජනනාත් වරකාගොඩ ශූරයින්ටත් එතුමන් සමග අපේ මේ කාර්යය සඳහා සහභාගී වුණු අපි බොහොම හිතයිශී භාවයෙන් කටයුතු කරන අපේ විමුක්ති මහත්මයාණන්ටත් ඒ වගේම බොහොම මිහිරි හඬින් අපිට සංගීත වාදනය ලබා දුන් අපේ මැතිතුමන්ටත් අපි බෙහෙවින්ම පිං දෙනවා මේ තරම් කාර්යබහුල අවස්ථාවක දැන් රාත්‍රියේත් වැඩසටහනකට යන්න තියෙද්දිත් මේ දක්වාම රැඳී සිටීම පිළිබඳවත් ඔබ තිදෙනාටම අපි අතිශය පිං දෙනවා ආශිර්වාද කරනවා. ඒ වගේම අද කාර්යබහුල අවස්ථාවක වුණත් අපේ හාමුදුරුවනේ කොහොම හරි මම ටික වෙලාවක් හරි රැඳිලා එන්න අනිවාර්යෙන් හාමුදුරුවන්ගේ ආරාධනාවට එනවා කියලා අද වැඩසටහන සඳහා සහභාගී වුණු ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදක චරිත ධනංජය මැතිතුමාට මේ වෙලාවේදී අපි පිං දෙනවා ආශිර්වාද කරනවා. ඒ වගේම අද මේ මොහොතේ සහභාගී නොවුණත් ප්‍රචාරණ කටයුතු ආදී සියලු කාරණාවන් සඳහා අවසර ලබා දෙමින් කටයුතු කළ මතුරට පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයටත් ඒ වගේම විශේෂයෙන්ම අද මේ කාර්ය සාර්ථකමත් කර ගැනීම සඳහා අපි පෙරේද දවසේ තමයි ආරාධනා කළේ. මම ඒකටත් සමාව අයදිනවා. එහෙම ආරාධනාවක් කරන එක කැප නැහැ, හොඳ නැහැ. එකපාරටම ගහින් ගෙඩියක් එනවා වගේ ආරාධනාවක් ලැබුණාම ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හැබැයි ඒත් අපිට මම අර මූලිකව සිහිපත් කළා විවිධ හේතු ඒ සියල්ල පාදක කරගෙනයි අතපසුවීම් සිද්ධ වුණේ. එයත් සිහිපත් කරමින් මම නම් වශයෙන් සිහිපත් කරන්නේ මේ වෙලාවේ අපිට ශක්තියක් වෙන්න. අපේකම දැනගෙන අපිට ආදරය කරන අපේ කවදත් මේ කටයුතු වලට සහයෝගය දක්වන ආරාධිත අමුත්තන් රැසක් අද සහභාගී වුණා. ඇතැම් අය සහභාගී වෙන්න නොලැබෙන බව කල්ැතිව ඇවිත් සිහිපත් කළා. ඒ නිසා මේ වෙලාවේදී ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වුණු විද්‍යාලවල විදුහල්පතිවරුන්, ඒ වගේම පාසල්වල පාඨශාලාචාර්ය ගුරු භවතුන්, ඒ වගේම විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් රාජ්‍ය ආයතන නියෝජනය කරමින් සහභාගී වුණු හැම දිනාටමත් විශේෂයෙන්ම පහුගිය අපේ දහම් පාසලට අපිට බොහොම හයියක් වුණා පහුගිය කාලේ හංගුරංකිත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඉතින් මේ වෙනකොට අපි ඒ ආයතනෙන් ඉවත් වෙලා දැනට අපි මතුරට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මේ මෑතකදී එකතු වෙන්න ලැබුණා. එහෙත් ඊට පෙර පැවැත් වූ වැඩසටහන් වලදී අපිට ශක්තිය වුණේ හංගුරංගිත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු අංශය වගේම සංස්කෘතික කටයුතු අංශය. ඒ කටයුතු අංශ නියෝජනය කරමින් ඒකාත්මික වුණු අපේ නාලිකා මැතිණිය ඇතුළු ඒ කාර්ය මණ්ඩලය හැම දිනාටමත් අපි මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනාව ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ සඳහා විශේෂයෙන්ම මම මතක් කරන්න ඕන මේ අපි වැඩසටහන කරද්දී අපිට මේ ශාලාවේ ඉඩ ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපි දෙමව්පියන්ටත් අවස්ථාව දෙන්න ඕන නිසා උඩ ශාලාවෙත් මේ විදිහටම මේ වැඩසටහන දැක බලා ගන්න අවස්ථාව නිර්මාණය කළා. මේ කටයුතු කරද්දී අපිට විශේෂයෙන්ම අපේ දහම් පාසලේ සියලුම ඡායාරූපකරණය සඳහා මේ වීඩියෝ පටගත කිරීම සඳහා මේ සියල්ලටම අපිට හැමදාම ශක්තියක් වෙන්නේ ලහිරු රවිසර අපේ ආදි ශිෂ්‍යයෙක්. ඉතින් එතුමන් පුදුම කැපකිරීමක් කළා. මම ඒ ආසේ තවත් වැඩ බාර කළා. ඔයා නුවර යනවා නම් බැච් ටිකක් අරන් එන්න. මෙහෙම එක එක වැඩ බාර දුන්නා. ඒ සියල්ලම අකුරට හරියට තිත්තට සිද්ධ කළා. ඉතින් ඒ නිසා මම අතිශය පින් දෙනවා අපේ ලහිරු යටිවැල්ල තරුණ මහත්මාණන්ට. ඒත් එක මම ඔබට කරුණක් සිහිපත් කරනවා. අපේ ආදි ශිෂ්‍යයෙක් වගේම අපේ පන්සල් වලට හිත ඇති තරුණයෙක්. බොහොම හොඳ දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. එතුමන් වැඩසටහන් බොහෝමයක් ඡායාරූපගත කරනවා. විශ්වවිද්‍යාලවල මේ වෙනකොට ඒ ප්‍රධාන කණ්ඩායම් ඡායාරූප පවා ලබා ගන්න තරුණයා එතුමා. ඉතින් ඔබේ වැඩසටහන් තියෙනවා නම් එතුමන්ට ආරාධනා කරන්න අඩු මුදලකට ඒ වැඩසටහන් කරගන්නත් ඔබට අවස්ථාව සැලසේවි. ඉතින් ඒ වගේම මේ වෙලාවේදී මම මතක් කරන්න ඕන අපේ තිලංක අයියා මගෙත් එක්ක බොහොම සමීප කල්යාණ මිත්‍රෙක් විදියට කටයුතු කරන කෙනෙක්. එතුමන් බොහෝ වැඩසටහන් වලට එතුමාගේ කාර්ය මණ්ඩලය තමයි එවන්නේ. ඉතින් එතුමන් පිළිබඳව මৌলিකව කරුණු සිහිපත් කළා. ඉතින් මම බොහොම කෙටියෙන් කියනවා නම් බොහොම නිහතමානී තරුණයෙක්. ඒ වගේම හැදිච්ච ගුණධර්ම වලින් පිරිච්ච තරුණයෙක්. ඒ වගේම සංගීතයට මේ ක්ෂේත්‍රයන්ට මහ පුදුම විදියට ඇලුම් කරන තරුණයෙක්. මම හිතනවා හංගුරංකිත පුරවරයෙන් ලංකාවම ජයගත්ත තරුණයෙක්. රාජ්‍ය උත්සව වලට පවා ශබ්ද විකාශන යන්ත්‍ර ලබා දෙන්න තරම් දක්ෂ වෙච්ච මුලින්ම ස්පීකර් එකක් දෙකක් තියාගෙන වැඩ පටන් ගත්ත තරුණයා අද ලංකාවම හොල්ලන හඬක් එකතු කරන්න තරම් සමත් වෙච්ච තරුණයෙක්. අපේ වැඩසටහන් වලට මම එතුමන්ට මේ වෙලාවේ මතක් කරන්න ඕන ගිය අවුරුද්දෙත්
අපි රාත්‍රී කඳවුර වෙලාවේ එක ආයතනයකට අපි ශබ්ද විකාශන යන්ත්‍ර බාර කරලා තිබුණා. ඇත්තටම හවස 5ට වැඩසටහන පටන් ගන්න දෙද්දි 3ට මට කිව්වා හාමුදුරනේ එන්න වෙන්නේ නැහැ කියලා. මං අසරණ වුණා එදා. මං ඉක්මනින්ම දුරකථනයෙන් කතා කළා තෙලංක අයියට. අයියා මට මෙහෙම ගැටලුවක් තියෙනවා. මොකද කරන්නේ? හාමුදුරු බය වෙන්න එපා. මං පැයක් ඇතුළත සියලු බඩු එවනවා කියලා කාර්ය මණ්ඩලය එදා එකතු කළා. අද මේ වැඩසටහන මතක් කළාම මගේ වැඩසටහන් වලට කවදාත් පාසලෙත් එහෙමයි මෙහෙත් එහෙමයි කොහේ වැඩසටහනක් කළා එතුමන්ට මතක් කළාම එතුමා කවදාවත් ගාණක් කියන්නේ නැහැ. ඉතින් අද මේ සියල්ලම මේ තරම් මිහිරි හඬට ඔබට ඇහෙන්නට ඒ ශබ්ද විකාශන යන්ත්‍ර දෙමින් කටයුතු කරන්නේ අපේ මේ පොරවරයේම හොඳම ශබ්ද විකාශන යන්ත්‍ර සපයා දෙමින් කටයුතු කරන්නේ අපේ XT සවුන්ඩ්ස් අධිපතිතුමන් අපේ තිලංක මැතිතුමන් ඔබතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයටත් මේ කළ අමිල මෙහෙවරට අපි ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේමයි දෙමව්පියන්ගෙන් වෙච්ච ඒ ශක්තිය දායකත්වය ශිෂ්‍යනායක මණ්ඩලයේ දෙමව්පියන් අතිශය කැපකිරීම කළා. ඒ දෙමව්පියන් ඇතුළු සංග්‍රහ කටයුතු විවිධ කටයුතු මම බාර කළා දෙමව්පියන්ට. ඒ සියල්ලම නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කළ සියලු දෙමව්පියන්ටත් අපි මේ වෙලාවේදී ආශිර්වාද කරනවා පින් දෙනවා. මේ කටයුතු මට මේ විදිහට කරගෙන යන්න අපේ ලොකු හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා තියෙනවා වගේම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය අපිට ශක්තියක් වෙන්නේ නැත්නම් අපිට තනියෙන් මේ කටයුතු කරගෙන යන්න බෑ. ඉතින් දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන් විවිධ රැකියාවල ඒ වගේම අධ්‍යයන කාර්යයන් සඳහා විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න පිරිසක් තමයි අපි ගාව කටයුතු කරන්නේ. ඒ වගේම පාසල්වල විශ්‍රාමික ගුරු භවතුන් අපිත් එක්ක කටයුතු කරනවා. ඉතින් අපේ ස්වර්ණ මනතුංග ගුරුතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ කටයුතු කරන සියලුම ගුරු භවතුන්ට ඔබ කරමේ පින්කමට තමත් මම පින් අනුමෝදන් කරනවා. ඒකල අමිල මෙහෙවරට නැවත නැවතත් පින් සිදු වේවා. හැම දිනාටම ඒ තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අද මේ ආරාධිත දහම් පාසල් විදිහට මේ වැඩසටහනට සහභාගී වුණු අපේ ආසන්නම ආයතනයේ විදිහට කටයුතු කරන වැල්ලගිරිය ශ්‍රී ඥානිසර සුමංගල දහම් පාසල නම මතක එහෙමයි වැල්ලගිරිය විහාරස්ථානයේ පැවැත්වෙන දහම් පාසලේ ගුරු භවතුන් සහ දුවදරුවන් ඒකාත්මික වුණා. ඒ හැම දිනාටමත් මේ වෙලාවේදී තුති පුදනවා පින් දෙනවා ආශිර්වාද කරනවා. ඉතින් මේ විදිහට මේ වැඩසටහන සාර්ථකමත් කර ගැනීම සඳහා නන්නයුරින් සහයෝගය දැක්වුව වචනිකුම් හෝ උදව් උපකාර කළ දෙක හෝ සතුටු නියම් පිරිසක් වේ නම් ඒ හැම දිනාටම උතුම් තුනුරුවනේ සරණයි. කන්ද උඩරට විරාජමානව වැඩ හිඳින උතුම් දලදා සමිඳු සරණයි. අනුරාධපුරයේ විජයශ්‍රී ජයශ්‍රීමා බෝ සමිඳු සරණයි. ඔබට මේ අපි කරගෙන යන දහම් පාරමිතාවට ඒකාත්මික වෙච්ච ඔබට අනාගතේ බුදුන් දැක නිවන් දකින්නටම කරගත්ත පාරමිතාවක් හා සමානවම මේ දහම් අධ්‍යාපනය වෙනුවෙන් අද කරපු කැපකිරීම ඔබට මෙතේ බුදුන් දැක නිවන් දකින්නටම හේතු වෙන උදාරවත් වූ පින්කමක් බවටම පත් වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමින් අපි ඔබ හැම දිනාටම තුති පුදනවා. හැම දිනාටම තිසරණ සරණ වේවා.